21 වෙනි ප්‍රශ්නේ. එතකොට මේකෙන් අහලා තියෙන්නේ දම්වැල් මැනුම සම්බන්ධයෙන්. එතකොට බිම් මැනුමේදී සහ මට්ටම් ගැනීමේදී යම්කිසි ස්ථානයක නිරපේක්ෂ පිහිටීම සෙවීමට ගනු ලැබේ. මොකද මේ අහන්නේ නිවැරදි ප්‍රකාශ. එතකොට මට කියන්න මෙන්න මේ බිම් මැනුම සහ මට්ටම් ගැනීමේදී අපි පාවිච්චි කරන්නේ නිරපේක්ෂ පිහිටීමද සාපේක්ෂ පිහිටීමද? මොකද්ද මේ නිරපේක්ෂ පිහිටීම සාපේක්ෂ පිහිටීම කියලා කියන්නේ? අපි මේක බලමු. දාගන්න පොයින්ට් එක නිරපේක්ෂ පිහිටීම කියන්නේ. නිරපේක්ෂ පිහිටීම. නිරපේක්ෂ පිහිටීම. එතකොට මෙන්න මේ නිරපේක්ෂ පිහිටීම කියලා කියන්නේ අක්ෂාංශ දේශාංශ වලට අනුව අදාළ ස්ථානයක නිවැරදිම කෝඩ් එකකින් අපිට ගන්නවා. එතකොට Google Map වලදී යම්කිසි ස්ථානයක අදාළ පොයින්ට් එකක් ඕනම ස්ථානයේ හැම පොයින්ට් එකකටම එක එක ලොකේෂන් තියෙනවා. හරි. එක එක ඛණ්ඩාංක තියෙනවා. හරි. එතකොට මෙන්න මේ ඛණ්ඩාංක ඇසුරෙන් අදාළ යම්කිසි ස්ථානයක් ඉදිරිපත් කරනවා. අපි ඒකට තමයි කියන්නේ මොකද්ද? නිරපේක්ෂ පිහිටීම කියලා. ලියාගන්න පොයින්ට් එකක් දාලා නිරපේක්ෂ පිහිටීම යනු යම් ස්ථානයක පිහිටීම අක්ෂාංශ දේශාංශ අනුව යම් ස්ථානයක පිහිටීම අක්ෂාංශ දේශාංශ අනුව තීරණය කිරීම. හරි. එතකොට මොකද්ද සාපේක්ෂ පිහිටීම කියලා කියන්නේ? සාපේක්ෂ පිහිටීම. සාපේක්ෂ පිහිටීම කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේ සාපේක්ෂ පිහිටීම කියලා කියන්නේ මුට සාපේක්ෂ මූ හොඳයි. දැන් බලයන්ම බයිනොත් බලපන් අරු වැඩ කරනවා. තෝ වැඩ කරන්නේ නැහැ. මූසලය අනම්මනම් කියලා බයිනොත් ඉස්කෝලේ හරි කොහේ හරි. එතකොට මොකද වෙන්නේ? කාට හරි සාපේක්ෂව මොකක් හරි හොඳ එකෙක්ට සාපේක්ෂව උඹට බයිනවා. ඒ කියන්නේ මොකද්ද? යම්කිසි ස්ථානයකට සාපේක්ෂව නම් උඹ බලන්නේ. මේ ස්ථානයට වඩා මේ ස්ථානේ උසයි. මේ ළමයට වඩා මූ උසයි. මේකට වඩා මේකේ සුදුයි. මුට වඩා මූ ලස්සනයි. අන්න ඒ වගේ කියන්නේ සාපේක්ෂයි. ඒ කියන්නේ මොකද්ද? එකකට සාපේක්ෂව බලන්න. එතකොට පිහිටීම ගැන ගත්තොත් ලියා ගන්න සාපේක්ෂ පිහිටීම යනු ඛණ්ඩාංක පද්ධතියක ඕනෑම ස්ථානයක් මූල ලක්ෂ්‍ය ලෙසගෙන ඛණ්ඩාංක පද්ධතියක ඕනෑම ලක්ෂයක් මූල ලක්ෂ්‍ය ලෙසගෙන එම ලක්ෂ්‍යයට සාපේක්ෂව අනෙක් ස්ථානවල ඛණ්ඩාංක සලකුණු කිරීම. එම ලක්ෂ්‍යයට සාපේක්ෂව අනෙක් ස්ථානවල ඛණ්ඩාංක සලකුණු කිරීම. එතකොට අපි මෙන්න මේ බිම් මැනුම සහ මට්ටම් ගැනීමේදී සාපේක්ෂ නිරපේක්ෂ අදාළ පිහිටීම් ගන්නවා. ඒ කියන්නේ සාපේක්ෂ නිරපේක්ෂ වලින් මොකක්ද ගන්නෙ? නිරපේක්ෂකෙදී මොකද්ද කරන්නේ? අක්ෂාංශ දේශාංශ ගන්නවා. නෑ නේද? සාපේක්ෂව නේද ගන්න. ඒ කියන්නේ ඒ කියන එක අපිට ගන්න බෑ. B එකේ මොකද්ද කියන්නේ? පූර්ණයේ සිට වැඩ කොටසට වැඩ කිරීම මැනුමේ දෝෂ වම් කරගත හැකියි. මොකද්ද මේ පූර්ණයේ සිට කොටසට වැඩ කිරීම කියලා කියන්නේ? ඒ කියන්නේ බං පූර්ණයේ සිට කොටසට වැඩ කිරීම කියලා කියන්නේ ඔයා මුලින්ම මොකක් හරි එකක් මැනගන්න තියෙනවා නම් මුලින්ම පාලන ලක්ෂ ටිකක් හඳුන ගන්නවා. ඊට පස්සේ ඔයා මනින්න බලාපොරොත්තු වෙන දේට වඩා හොඳ නිර්වද්‍යතාවයක් තියෙන උපාංගයකින් ඒ පාලන ලක්ෂ ටික මැනගන්නවා. එතකොට මොකක්ද වෙන්නේ? උඹ දන්නවා අරකින් මැන්නට වඩා හොඳටම ගාන්ටම අරකින් මැන්නට පස්සේ එනවා. ඊටාම මොකක්ද උපකරණයක් තියෙනවා. ඒ උපකරණේ ටග්ගල අරු ඉල්ලනවා දීපන් කියලා. එතකොට මොකක්ද කරගන්නේ? අදාළ ක්ෂේත්‍රය පිළිබඳ අධ්‍යයනය කරලා ඔබ මුලින්ම පාලන ලක්ෂ ටික හඳුනා ගන්නවා. පාලන ලක්ෂ ටික හඳුනගෙන මේ පාලන ලක්ෂ ටික ඔයා මනින්න බලාපොරොත්තු වෙන උපකරණයට වඩා හොඳ නිර්වද්‍යතාවයක් තියෙන උපකරණයකින් මැඩ ගන්න. ඊට පස්සේ ඒක කුඩා කොටස් වලට බෙදලා ඔයා මනින්න තියෙන එකකින් මනින්න. ඒතකොට මොකක්ද වෙන්නේ? අදාළ එකේ නිර්වද්‍යතාවය වැඩි වෙනවා. ලියා ගන්න පොයින්ට් එකක් දාලා රූලක් කළා. ලියා ගන්න පූර්ණයේ සිට කොටසට වැඩ කිරීම යනු මැනුම සිදු කිරීමට පෙර ක්ෂේත්‍රය අධ්‍යයනය කර ප්‍රධාන පාලන ලක්ෂ පිහිටුවා එම ස්ථාන මැනුම සිදු කිරීමට යොදා ගන්නා ක්‍රමයට වඩා වැඩි නිර්වද්‍යතාවයකින් යුතු උපාංගයකින් මැන ගන්නා ලදී. පොයින්ට් එකක් දාලා ඊළඟ පොයින්ට් එක ඉන්පසු එතකොට මම මේ කියන්නේ නවත්ත හරි ලියාගන්න. හරි ගානට ලියාගන්න. අවශ්‍ය නම් ලියාගන්න. පූර්ණ සිට කොටසට වැඩ කිරීම කියන්නේ මොකක්ද කියලා තමයි මම මේ කියන්නේ. ඊළඟ පොයින්ට් එක ලියාගන්න. ඉන්පසු මේවා නැවත කුඩා කොටස් වලට බෙදා
ඉන්පසු මේවා නැවත කුඩා කොටස් වලට බෙදා එකිනෙක සම්බන්ධ කිරීමෙන් මිනුම සම්පූර්ණ කරගන්න ලැබේ. හරි. ඒ කියන්නේ මොකද්ද? ප්‍රධාන පාලක්ෂ පිහිටුවා ඒවා හොඳ එකකින් මැල්ලා ඊට පස්සේ කොටස් වලට කඩලා ඒවා ආයි එක්කව කරන ක්‍රියාවලිය තමයි කියන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? දෝෂාව කරගන්න පුළුවන්. මට්ටම් ක්‍රියාවලිය ආරම්භ කළ යුත්තේ පිල්ලකුණකින් හෝ తాවකාලික පිල්ලකුණකින්. ඔව්. පිල්ලකුණක් කියලා කියන්නේ මොකද්ද? පිල්ලකුණක් කියලා කියන්නේ පිල්ලකුණ. පිල්ලකුණ. අපි මේකට කියනවා මොකද්ද? පිල්ලකුණ. බෙන්ච්මාර්ක්. බෙන්ච්මාර්ක් කියලා කියනවා. බෙන්ච්මාර්ක් කියලා කියනවා. නැත්නම් අපි කියනවා මොකද්ද? తాවකාලික පිල්ලකුණ. తాවකාලික පිල්ලකුණ කියලා කියනවා. පිල්ලකුණ. එතකොට මෙන්න මේ తాවකාලික පිල්ලකුණ කියන්නේ මොකද්ද? temporary benchmark. TBM කියලා කියන්නේ. මේකට කියන්නේ අපි BM කියලා. හරි benchmark එකයි TBM එක. temporary benchmark එක. ඒ කියන්නේ අපි මොකක් හරි එකකට සාපේක්ෂව මයින්නවා නම් මොකද්ද? අපි මුලින්ම දන්න දැනකින් තමයි පටන් ගන්න ඕනේ. දන්න දැනකින් පටන් අරගෙන ඒකට සාපේක්ෂව අනිත් ටික මැනගෙන යනවා. එතකොට මෙන්න මේ වගේ ඒවා already mark කරලා තියෙන ඒවා. හරි. දන්නේ ඒවා. ඌනිතුසක් කියන්නේ මොකද? ඒ කියන්නේ අදාළ ඌනිතුස කියලා කියන්නේ මොකද? ඌනිතුස කියලා කියන්නේ අදාළ මුහුදු මට්ටමේ සිට උස. හරි. එතකොට අපි ඒක කැල්කියුලේට් කරනකොට ඒ කැල්කියුලේට් කරන්නේ කොතනින්ද? දන්න තැනකින්. ඒ කියන්නේ පිල්ලකුණකින් benchmark. එතකොට ඒකේ අදාළ මුහුදු මට්ටමේ ඉඳන් තියෙන උස ගහලා තියෙනවා. එතකොට එතන ඉඳන් තමයි අදාළ කැල්කියුලේට් කරන්නේ. එතකොට පිල්ලකුණක් හෝ తాවකාලික පිල්ලකුණක් පාවිච්චි කළා තමයි අපි අදාළ මනින දෙයක මිනුම පටන් ගන්න පාඨාංගයක් විදිහට ලබා ගන්න. එතකොට අපිට ගන්න පුළුවන් මෙහි බිම් මැනුමේදී මට්ටම් ගැනීමේදී යම්කිසි ස්ථානයක නිරපේක්ෂ පීඩීම නෙමෙයි සාපේක්ෂ පීඩීම පූර්ණයේ සිට කොටසට වැඩ කරනකොට නිරවද්‍යතාවය වැඩි වෙනවා. මම දැන් කිව්වා වගේ ඊට පස්සේ මට්ටම් ක්‍රියාවලිය ආරම්භ කරන්න ඕනේ පිල්ලකුණකින් හෝ తాවකාලික පිල්ලකුණ. එතකොට නිවැරදි එක අහන්නේ. එතකොට උත්තරය අපිට ගන්න පුළුවන් 21ට විතර අංක 4 කියලා. B හා C තමයි නිවැරදි.